ඔබ මෙලොව තියෙන දුම්රිය මාර්ග දැකලා ඇති. අපි දැන් එවැනි දුම්රිය මාර්ග 7ක් ගැන කතා කරමු. අංක 1 ග්ලැසියර් එක්ස්ප්‍රස් ස්විට්සර්ලන්තයේ පිහිටි මෙම දුම්රිය ශ්ලෝකයේ සෙමින් වන එක්ස්ප්‍රස් වීව් එකට හඳුන්වන පාලම් 201ක් උඩින් ගමන් කරන මෙම උමං නම් 91ක් අතරින් ගමන් කරනවා. පැය 8ක් දක්වා දීර්ඝ වෙන මෙම ගමනේදී චොකලට් සමග චීස් කෑමට අපට අවස්ථාව ලබා දෙනවා. මෙම දුම්රියේ වීදුරු වාරය නිසා අපට උඩ තිබෙන දේවල්ද දැකගත හැකිය. අංක 2 දගාන් ඔස්ට්‍රේලියාව පිහිටි මෙම දුම්රිය කාන්තාර මැදින් දවස් 3ක් ගමන් කරනවා. රතු කාන්තාර ගල් පරාස්සෙන් යන මෙම ගමනේදී රෑට ට්‍රේන් එක නවත්තලා තරු බලන්න දෙනවා. රොකි මවුන්ටනීර් කැනඩාවේ පිහිටි මෙම දුම්රිය මාර්ගය සුපභෝගීම දුම්රිය මාර්ගය ලෙස හඳුන්වනවා. කැනඩියන් රොකීස් ටර්කියුස් විල් දියෑලි වලස් උකුස්සන්නනි සතුන්ද දැකගත හැකිය. දවල්ට විතරයි කූන්දිරි ගමන් කරන්නේ. රෑට හොටෙල් වල නවත්තන්න. මෙම නිසා මෙය ඉතා සුපභෝගී දුම්රිය මාර්ගයක් ලෙස හඳුන්වනවා. අංක 4 ට්‍රාන්ස් සයිබීරියන් රේල්වේ රුසියාවේ පිහිටි මෙම දුම්රිය මාර්ගය ලොව දිගම දුම්රිය මාර්ගය ලෙස හඳුන්වනවා. දවස් 7ක් මෙම ගමන යනවා. කැලේ මැදින් සයිබීරියාව ලේක් බයිකල් සහ ගම් 1000කටත් වැඩි පව් කරගෙන යනවා. එක ටිකට් එකකින් යුරේසියාවම කපනවා. මෙම දුම්රිය මාර්ගය ඔබත් ගිහින් බලන්න. අංක 5 බෙර්ජන් රේල්වේ නෝර්වේයේ පිහිටි මෙම දුම්රිය මාර්ගය යුරෝප වල උසම දුම්රිය මාර්ගය වේ. හිම කඳු දියඇලි වීකින්ගම් යන අතරින් ගමන් කරන මෙම ගමන පැය 6යි මිනිත්තු 30ක් දක්වා දීර්ඝ වෙනවා. ශ්‍රීත සෘතුවේදී නෝර්වේම් ලයිට්ස් පේනවා. මෙම නිසා මේ දුම්රිය මාර්ගවල ලස්සන දුම්රිය මාර්ග අතරට පැමිණ තිබෙනවා. මීළඟට අපි කතා කරන්න යන්නේ අප රටේ පිහිටි නුවරඑළිය ඇල්ල මාර්ගය. මෙම මාර්ගයත් ලොව හොඳම ලස්සනම දුම්රිය මාර්ග අතරට එන්න ඕනි කියලා විදේශිකයන් පවසනවා. නමුත් මෙහෙට තමා නැහැ. මේ විශේෂම අවස්ථාව වෙනුවෙන් හඳුන්වන්නේ නවාරුක්කු පාල් අතරින් යන ගමන. ඉන්දර ගමන ඔබත් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් අත්විඳ ගන්න.